නිකන් ඔයාලට කියවන්න ඒක කියන්නම තේරෙන්නේ නැත්තම් මෙන්න මේ f sound එක වගේ තමයි එන්නේ. f sound එක තමයි වචනයක මේ කියන්නේ vowels දෙකක් මැද්දේ තියෙනවනම් මෙන්න මේ f sound එක දෙනවා. වචනයක vowels දෙකක් මැද්දේ තියෙනවනම් f sound එක වගේ sound එකක් තමයි එළියට එන්නේ. හැබැයි මේක මේ වචනයක මුලට එනකොට ඔයාට මේක v එකට f දාලා කියවන්න බෑ. එතකොට van නෙමෙයි fan වෙනවනේ. lower lip එක මෙතන මේ දත් සෙට් එකේ මෙන්න මේ යට ගෑවෙනවා මේ විබ්‍රේට් වෙනවා කියලා ভাইබ්‍රේෂන් එකක් මේ මේක තේරෙනවා මෙතනට ভাইබ්‍රේට් වෙනවා. එතකොට letter w වල sound එක මොකද්ද? දැන් දෙකටම අපේ ගොඩක් කට්ටිය ලංකාවේ කියන්නේ දෙකේම sound එක ව කියලා. ව නෙමෙයි. letter v වලයි w වලයි දෙකේම sound එක ව කියලා තමයි බබාලා ඉගෙන ගන්න. හැබැයි ඒක වැරදි. මේ වචනේ කොහොමද කියවන්නේ? love අන්න හරි. love. ගොඩක් කට්ටිය මේක කියන්නේ love කියලා. හැබැයි මේක love නෙමෙයි. මේක love. මේ අකුරු තුන ශබ්ද වෙන්නේ f වගේ. f sound එකෙන් ශබ්ද වෙන්නේ. love. දැන් මං කියවනේ letter v එකේ sound එක letter v එකේ sound එක කියනකොට අපේ කට මෙහෙම flatten up වෙන්න ඕනේ කියලා. මෙහෙම straight line එකක් මේ. හැබැයි love කියලා කියද්දි flatten up වෙනවද අපේ කට? love. මේක මේක v නේ එන්නේ. මෙතන v නේ තියෙන්නේ. v එනකොට මම කිව්වා අපේ කට flatten up වෙන්න ඕනේ. sound එක එන්න ඕනේ. එතකොට ඕගොල්ලන් love කියන්නේ මෙහෙම love. love කියනකොට flatten up වෙන්න කට round වෙනවා. මම දැන් එනවා w ගැන කියන්න. w වල sound එක මොකද්ද? w වල sound එක තමයි ව. තමයි w වල sound එක කියන්නේ කට round කරලා. එතකොට ගොඩක් කට්ටිය මේක කියවන්නේ love කියලා කට round කරලා. එහෙනම් love ලියන්න ඕනේ මෙන්න මෙහෙම. හැබැයි මෙහෙමද love ලියන්නේ? sound එක එන්න ඕනේ. මොකද letter v ගේ sound එක අපි කියන්න ඕනේ කට අපේ කට flat කරලා. මේ sound එක. එතකොට මේක නම් love මේක love කියලා කියවන්න බෑනේ. මොකද w තමයි love කියලා කියවන්න පුළුවන් w දැම්මොත්. w දැම්මොත් අපි love කියලා කියවන්න පුළුවන්. මේක love. හැබැයි අපි letter v එක කියවන්නේ කට flat කරලා love. මේකත් ගොඩක් කට්ටිය කියන්නේ have කියලා. I have a book. have. මොකද වෙන්නේ කට round වෙනවා. කට round කරලා තමයි ගොඩක් කට්ටිය මේක කියවන්නේ. හැබැයි මේක round කරලා කියවන්න පුළුවන්ද? බෑ. මොකද letter v වල sound එක sound එක. have නෙමෙයි. ඌ කිව්වොත් එම ඌ මෙහෙම වෙනවනේ. have. හරියට මේකේ sound එක අර දැන් have කියනකොට මේ අර lower lip එක මේ උඩ දත් ඇන්දේ යට හරිය ගෑවෙන්න ඕනේ කියලා මං කිව්වනේ. කරලා නෙමෙයි. එහෙම කරනකොට vibration එකක් එළියටත් එන්න ඕනේ. vibration එකක් තේරෙනවා මේ have කියන්නේ have මෙහෙම කියනවා. අපි have ලියන්න ඕනේ මෙහෙම. අපි have මෙහෙම ලියනවද? have මෙහෙම නෙමෙයි ලියන්නේ. හරිද? have කියලා කියවන්න ඕන නම් මෙහෙම තමයි ලියන්න ඕනේ. මේක නෙමෙයි මෙහෙම නෙමෙයි ලියන්නේ. නේද? w තමයි ඌ sound එකෙන් කට round කරලා කියවන්නේ. මේක කියවන්නේ haves කියලා. have. මේක have වෙන්න ඕනේ. හරිද? මේක have. love. gave. I gave him a letter. gave. හරියට එන්නේ නිකන් ඔයාලට කියවන්න ඒක කියන්නම තේරෙන්නේ නැත්තම් මෙන්න මේ sound එක වගේ තමයි එන්නේ. මේක මෙහෙම වුණා කියලා ඔයාලට වචන එක මැදට දැම්මම ඔයාලට ලේසියට කියවන්න ඔයාට මම කිව්වා කියන sound එක කියන්න කියලා. එතකොට එහෙමයි කියලා ඔයාලට van එකට fan කියලා කියවන්න බෑ. මෙතනදී van violin watch කියද්දි watch කියන්නේ w wall w එතකොට කට round කරන්න පුළුවන්. හරිනේ. v and w අතර වෙනස ඒක.